නගරවල සිටින අයට තවත් නගරයකට ගොස් නැරඹීමට යමක් තිබේද? සත්‍යකින්ම ඔව්. කලක පටන් ඉතිහාසයේ පැවත එන සැලසුම් සහගත නගර කියන්නේ නරඹන්න විඳින්න සංචාරකයන් ලොව නන්දෙසින් ඇදී එන තැන් බවට පත් වෙලා. ඉතින් අපි ඒ වගේ ආකර්ශනීය නගර කිහිපයක් ගැන තොරතුරු බලමු. ඉතාලිය ලොව සුන්දරම නගර රැසක් හිමි රටක්. මිලානෝ, රෝම්, ෆ්ලෝරන්ස් ආදී නගර ඉතාලියට එක් කරන්නේ ආඩම්බරයක්. ජලයෙන් යට වී ඇති වෙනිසි ඉපැරණි ගොඩනැගිලි සහ මාර්ගවල ධාවනය වන ගොන්ඩෝලා බෝට්වල නැගී වරක් හෝ ගමන් කිරීමට සංචාරකයන් දක්වන්නේ මහත් රුචියක්. එම නිසාම වෙනිසියේ කලක් ඕවර් ටුවරිසම් එනම් සංචාරකයන් අධික වීම නිසා ගැටලුවලට මුහුණ පා තිබුණා. ප්‍රේම කරන අයට සුදුසු වටපිටාවක් යැයි සැලකෙන පැරිස් නගරය ජීවමාන නගරයක්. එහි ඇති අයිෆල් කුළුණ එය නරඹන්නට යන අයට දැක ගැනීමට ලැබෙන මහඟු ස්මාරකයක් ලෙසයි සැලකෙන්නේ. නූතන ප්‍රංශ නගරයේ මෙන්ම ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් පැරණි ඉතාලියේ ගොඩනැගිලි මාර්ග සහ නිර්මාණ පැරිස් නගරේ පුරා විහිදී පැතිරී තිබෙනවා. පැරිස් නගරයේ ඓතිහාසික මෙන්ම නූතන නගරයක් නිසා නූතන විනෝදාස්වාද අංගද පැරිස්සේ පහසුවෙන් අත්විදිය හැකියි. අවන්හල්, සමාජශාලා, සංගීත ප්‍රසංග, උත්සව ආදිය නිතරම පැරිස් නගරයේ බලන්නට එන සංචාරකයන්ට අලුත් අත්දැකීම් එකතු කරනවා. කුඩා මම්මාවත් ඉපැරණි ගොඩනැගිලි සහ සංසුන් වටපිටාවක් ඇති එඩින්බරෝ අපිව පැරණි එංගලන්තය කරා රැගෙන යනවා. ආතර් රජතුමාගේ මාලිගාව, බලකොටු සහ ස්මාරක රැසක් එඩින්බරෝහි දැකගත හැකියි. පැරණි බලකොටු සහ ස්වභාවික කඳු ශිඛර ඇති එඩින්බරෝ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ අගනුවර ලෙස ඇති සුන්දරම නගරයක්. නගරයත් සමග මදක් ඈතින් ඇති කඳු වැටිය නගරයේ ඕනෑම තැනකට මැනවින් දර්ශනය වනවා. ඒ හා සමානවම ආසන්නයේ සුන්දර වෙරළ තීරයද කේප් ටවුන් නගරයට සමීපයි. කඳු වැටියත් වෙරළත් අතර මනරම් භූමියක පිහිටා ඇති කේප් ටවුන් අප්‍රිකාවේ ඇති සුන්දරම නාගරික වටපිටාවක්. උසස් සංස්කෘතිය, මිත්‍රශීලී මිනිසුන් සහ අඩු මිල සංචාරක අත්දැකීම් නිසා කේප් ටවුන් ලෝපුරා සංචාරකයන් ආකර්ෂණීය වෙන කදිම නගරයක්. සුන්දර නගර ඉදිකිරීමත් ඒවා පවත්වාගෙන යාමත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ස්වභාවික පිහිටීම අනුව යම් සුන්දරත්වයක් නගරයකට එක් වුණත් ඒ නගරවැසියන්ගේ පාලකින්ගේ සැලසුම් නගරයට එක් කරන්නේ තවත් ආලෝකයක්. නගරයක විඳින්නට තිබෙන එක් දෙයක් තමයි නගරයටම ආවේනික වූ සංස්කෘතික ජන ජීවිතය.